පුතේ දැන් ඔයාලට අපි කතා කර කර හිටපු එකත් එක්ක කියන්න තියෙන වැදගත්ම දේ තමයි පුතේ අපි වැඩක් කරද්දී අපිට ඒක අර හැමදාම කියනවා වගේ අපි සාර්ථක වෙන්නේ කවද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. සාර්ථක වීම ඉක්මනින් වෙනවා නම් ගොඩක් හොඳයි. නමුත් අපි ඒ ඇචීව්මන්ට් එකට යනකොට ඒ ඇචීව්මන්ට් අපි ගන්නකොට අපි කවද සාර්ථක වෙයිද කියන එක නෙමෙයි අපි අපේ ටාගට් එක කම්ප්ලීට් කරන්න ඕන කොහොමද? ඒක කවද හෝ දවසක සාර්ථක වෙවි ලැබෙන දේ. නමුත් ඔයා මේකෙදි පුතේ ඔයාට සාර්ථක වෙන්න ඕන නම් පළවෙනිම දේ තමයි ඔයාට හොඳ දැක්මක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට මොකක්ද ඕනේ කියන එක තේරුම් ගන්න තියෙන්න ඕනේ. එන ඔයාට ඕන ડોක්ටර් කෙනෙක් වෙන්නද, ඉංජිනේර කෙනෙක් වෙන්නද, ලෙක්චර් කෙනෙක් වෙන්නද, ඩෙන්ටිස්ට් කෙනෙක් වෙන්නද, නේ සයන්ටිස්ට් කෙනෙක් වෙන්නද, මොකක්ද නර්සින් කරන්නද? ඒ අවශ්‍ය ටාගට් එක ඔයාගේ හිතේ තියෙන්න ඕනේ. ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. කරන්නම් වාලේ මට මෙඩිසින් යන්න මට ඉන්ජිනියරින් යන්න කියන එකම මැත්තේ ඇවිල්ලා මං යන්න එහෙම වැඩක් වෙන්නේ නැහැ. අවශ්‍ය දෙයට ඉස්සරහට යන්න. මොකද දැන් ඔයා මේ ඇවිල්ලා තියෙන තත්ත්වෙත් එක්ක විභාගෙදිම දේවා හොඳට බලන්න දෙයක් තමයි හොඳට වැඩ කරන ළමෙක් අපි ගමුකෝ. දැන් වැඩ කරන ළමෙක් ඔයා නිකන් හිතන්න පුතේ සමහරක් කරලා අපිට පන්දර වෙල කියනවා සර් අපි වැඩ කරා මාස 2-3 වැඩ කරලා ලකුණු 1-2ක් වගේ වැඩි වෙන්නේ කියලා. ඔය එහෙම තමයි පුතේ. මේකේ තරම් තරගකාරී විභාගයක් සහ ගැඹුරුම විභාගයක්. ඔයාට මේකෙදි ලකුණු එක වැඩි කරගන්න. තේරෙනවද? ලකුණු 1ක්, ලකුණු 2ක්, ලකුණු 5ක් 10ක් වැඩි කරගන්න. සමහරට මාස 2-3ක් යාවි. පැහැදිලිද? නමුත් ඔයා නිකන් හිතන්න පුතේ. ඔයා එක සතියක් වැඩ කරන්න නැතුව හිටියොත්, එක සතියක් වැඩ කරන්න නැතුව හිටියොත් පුතේ, ඔයාගේ ලකුණු 20 30 40කින් විතර පහළට වැටෙනවා. එනිසා මේකේ වැදගත්ම දේ තමයි අඛණ්ඩව රැඳී සිටීම. අඛණ්ඩව රැඳී සිටීම තමයි පුතේ මේකේ අංක එකම දේ. අඛණ්ඩව රැඳී ඉන්න ඕනේ. එනවා ඔයාගේ දැක්ම මොකද්ද? ඔයාගේ ටාගට් එක මොකද්ද? මොකද්ද වෙන්නේ? මොකද්ද ඔයාලට ඕනේ කියන එක ඔළුවේ තියෙනවා. දැන් පාවි දාලා හරියන්නේ නැහැ. හිතන්න ඔයාට මේ ලෝකේ තියෙන හොඳම නව තියෙනවා. හොඳම ප්ලේන් එක තියෙනවා ඔයා ගාව. ඒත් ඔයා යන්නේ කොහෙද කියලා දන්නේ නැත්තම්. ඔයාට යන්න ඕන කොහෙටද කියලා ඔයා දන්නේ නැත්තම්. තේරුණාද? එක්වා ඒකේ යන්නේ කවුද හොඳම නේද? ඔයාව කියන්නේ කවුද හොඳම ඩ්‍රයිවර් වෙන්න ඕන ඔයාගේ. නේද? ඔයාව හරිම තැනට එක්කගෙන යන කවුද ඔයාව කියන්නේ ඔයාව ඒකට ගයිඩ් කරන්න ඕන කියන කෙනා. නේද? අන්නේ කරුණු ගැන හොඳට තේරුම් කරගන්න. ඔයාට යන්න ඕන ටාගට් එක මොකක්ද? ඔයාට එතනට යන්න ගයිඩ් කරන්න පුළුවන් ඉන්නේ කවුද කියන එක ඔයා තේරුම් කරගන්න. අංක එක තමයි ඔයාට දැක්ම හදාගන්න. මොකක්ද ඕනේ කියන ටාගට් එක හදාගන්න. මට මේක තමයි ඕන කියන එක. ටාගට් එක හදාගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. හැමෝම කරන්නම් වාලේ මට මේක ඕනේ කියන එක නෙමෙයි වැදගත්ම දේ. Tamanට අවශ්‍ය දේ මොකද්ද? Taman කැමති දේ මොකක්ද? ඒ වෙනුවෙන් වැඩ කරන්න. එකම දේ තමයි අධ්‍යාපනය තමයි වෙනස් කරන්න පුළුවන් හොඳම දේ. මේ ලෝකේ හැමදේම වෙනස් කරන්න පුළුවන් එකම දේ තමයි අධ්‍යාපනය. නිසා ඉගෙන ගන්න. වැඩ නොකරන ළමයිත් අනිවාර්යෙන් මේක හොඳට ඉගෙන ගන්න. පුතේ අපි සති 2-3ක් 4ක් 5ක් මාස 2ක් මහන්සි වෙලා ලකුණු 5ක් වැඩි කරගන්න try කරනකොට ඔයා එක සතියක් වඩ නොකර හිටියොත් පුතේ ලකුණු 20 30කින් පහළට වැටෙනවා. ඒ නිසා මේකේ රැඳී සිටීම දරාගෙන අල්ලගෙන කාගෙන ඉස්සරහට යන එක තමයි පුතේ මේක ටාගට් එක වෙන්න ඕනේ. ඒ නිසා අමාරුයි තමයි මහන්සි තමයි. නමුත් මේ කාලෙදිත් පුතේ වෙසක් එකට පොසොන් එකට ඇසල එකට දන්සල් තියෙද්දිත් යන්න ආස තියෙන හිත කියද්දිත් යමු කියන එක නෑ මට තව වෙසක් ඉස්සරහට එනවා. තව පොසොන් මට ඉස්සරහට එනවා. තව අවුරුදු 20 මට ඉස්සරහට එනවා. මේ අවුරුද්ද මම කැප කරනවා කියලා ටාගට් එකක් තියාගෙන මේ අවුරුද්ද ගේම ගැහුවා. මේ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. එහෙම වෙසක් පොසොන් කැප කරලා වැඩ කරපු ඔයාලා තමයි පුතේ සුපිරිම කොල්ලෝ. පැහැදිලිද කියන එක. මේ ළමයි විභාගයේ ළමයි 90000ක් අතරේ සුපිරිම කොල්ලෝ තමයි පුතේ ඔයාලා සෙට් එක. රයිට් කෙල්ල සෙට් එක. රයිට්. එහෙනම් අනිවාර්යයෙන්ම පුතේ ටාගට් එකක් දැක්මක් තියාගන්න මම මොකද්ද කරන්න ඕන කියන එක. ඒ වෙනුවෙන් අකණ්ඩව මහන්සි වෙන්න. හරියටම ගයිඩ් කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න. ඔයාගේ ටාගට් එක නිතරම ඔළුවේ තියාගන්න. එක දවසක්වත්
මිස් කරගන්න නැතුව මේ වෙනුවෙන්ම මහන්සි වෙලා වැඩ කරන්න. මාස 3 4ක් 5ක් 6ක් කැප කරන්න වේවි. නමුත් ඒ කැපකිරීම ලොකු දේවල් ටිකක් වට ලබා දෙනවා. ඒක කියන්න ඕනේ නැහැ මොකක්ද කියන එක. අනිවාර්යයෙන්ම දවසකට වෙනවා. ඒ නිසා මතක ඇතුව පුතේ ටාගට් එක මොකක්ද කියලා හොයාගන්න. ටාගට් එක වෙනුවෙන් වැඩ කරන්න. හරි. අපි රංගාන්ට යමු දෙනා.